හැටි පටන් කාගත්තා. අයියන්ඩිලා නෝ මං ඉවරයි. හිටපන්කු මහත්තයා කියන්නේ. මට බඩගිනි යකෙක් කන්න වරෙන්. අනේ හිටපන්කු. බුදු අම්මේ. බුදු අම්මේ. බඩගිනියෝ. මාරු බඩගිනි කියන්නේ. අම්මේ. බුදු අම්මේ. බඩගිනි යකෙක් කන්න බඩගිනි. බත් එක ගන්න ඉක්මනට. බුදු අම්මේ. අම්මේ මගේ බත් එක ගන්න. පුතේ මේ උඹේ බත් එක පොඩි එකා කෑවනේ. ඔව්. පොඩි එකා කෑවා? ඔව් පුතේ. කමන්නේ. කමන්නේ එහෙනම් ලොකෝ එකේ ගන්න. මට යකෙක් ගන්න බඩගිනි. අම්මේ. මේ ඒකත් ඌ කෑවනේ පුතේ. මගේත් කහලා. ඔව්. කෙත් වෙඩ. අනේ පව් බඩ. ඒකත් ඌ කෑවද? ඔව්. කමන්නේ මුගේ එක ගන්න. මුගේ එක. ඒක වේල බහින්ම කෑවා පුතේ. ඒක වෙල බයින්න කෑවද? පුතේ. මුගේ අම්මගේ එකත් එක මූ. මට තුනුම කාලා. මේ ඇත්තටම මූ තුනම කාලානේ. අනේ පුතේ කලබල කරගන්න එපා. මං හාටි කලිප පිටු විනාඩියට බත් බෙදාගෙන එනං. අනේ පුතේ රණ්ඩු කරන්න. නෑ කලබල කරන්නේ අපි. රණ්ඩු කරන්න එපා. මම පුතේ මං විනාඩියට බත් බෙදාගෙන එන්නම්කෝ. දැන් ඉඳලා බත් ටික. අනේ අම්මේ ඇයි මටත් බත් ටිකක් ගෙනෙන්. ආහා මයි කටත් තව එක ගේන්නම්කෝ. මල්ලි තෝ hina වෙනව නේද? ඇයි පරේ අපේ කෑමක් කෑම අපේ අයියගේ මගේ කෑමක් කෑම? ඇයි තෝ කෑ? ඉතින් උඹලා මගේ අයියලානේ. අයියලා කෑම. යකු මේ බඩගිනි අවස්ථාවේ සාමු සාකච්ඡා නවත්තලා මේ ත්‍රස්තවාදයට බිම දාගෙන පාරෙල්ල කරනවා. මට තේරුණා. තෝ හැම වෙලේම මොකක්ද? පුතු අම්මෝ මට ගැටුවා. කවුද මගේ ඇසට කොටා බෑවේ? මෙන්න ගාම. මෙහෙම දේවල් මනුස්සයන්ට වෙනවා. අම්මේ මේ අවස්ථාවේ කියපන් අපි දෙන්නගේ බත් කෑවේ ඇයි තෝ? අනේ නිකන් ඵලයන් බා යන්න මම වැඩි හිටින් ගියව කන්න තු මොනවා කන්නද මං? යකෝ තෝ හරි කතාවක් නේ කොතෝ එතකොට කියන්නේ. අපි තුට්ටම් මෙතනින් එහාට මෙහාට සුනංග වෙනකන් ඉඳලා තෝ අපේ දංකුඩත් එක කයි. යකෝ තෝගේ හෙන උරේද තෝගේ බඩේ ඉන්නේ. බඩයක් හිඟන්නෙක් බුදියගෙන ඉන්නවගේ තෝගේ බඩේ. අම්මා කියනවා. ඕන දෙයකට තෝ hina වෙයි නේ. තොට hina වෙන්නේ යකෝ තෝ බලපිය තෝ කල්පනා තෝගේ දත් වල හැටි බලපිය. ඒ මුගේ දත් වල කෙත බලපංකෝ. චිකින් නිකන් මොකේද මේ? තූ අනේ තෝ හිතන්නේ තෝ ලස්සන මිනිහෙක් කියලා දන්නේ ඵලයන් බයන ඔබ කිඹුලෙක් වගේ යකෝ කිඹුලෙක් වගේ. මොකෙන්ද බං මුගේ කෙත බලපිය. තෝගේ කැත බලපක් තෝ. මගේ හරි නැද්ද? දත් ටික හරි නැහැ. බුදුම තෝගේ දතක් නැහැ. මේ මට බඩගින්න ඔක්කොටම වඩා අයන්නේ මේ වරේ මේ බයහත් අයියාගේ මල්ලිගේ කතාවට හොම දාන්න මේ කුස්සියට ගිහිල්ලා මේ හාට වය කුස් අපොච්චිගේ බත් එක කමු වරෙන් අන්න හරිය වරෙන් අන්න